Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaagamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya majjapamā daṭṭhānā veramani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ pañcasīlaṃ dhammam sādukam surakkitaṃ kattvā appamādena sampādē tabbhaṃ සුත්තර පෙරවන් සරණයි. පිරිස පංචශීලයේ පිළිපැදීම වෙනුවෙන් අපගේ නායක හාමුදුරන් වහන්සේට පාද නමස්කාර පූර්ව ස්තුතිය පුද කරනවා. චිරාගත සම්ප්‍රදාන කුලව මීරංගලේදී තිබෙන්නේ පොල්තල් පාන දැල්වීමයි. ඒ සඳහා මා මහත්වණයකමකින් ආරාධනා කර සිටිනවා. පල්ලේලගොන්දිනිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගුරුවරයා ඒ සුගත ඥාන අපගේ නායක ස්වාමීන් වහන්සේට ගුරුකරේ ශ්‍රී නිග්‍රෝරාරාම අධිපති නායක ස්වාමීන් වහන්සේටත් ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ඔරුවෙදුවේ විමල ධම්ම ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පැමිණ සිටින ආරාධිත අමුත්තන් සියලු දෙනාට ආරාධනා කර සිටිනවා මහත්ම ගෞරවයෙන් මෙම ස්ථානයට පැමිණ මේ පොල්තෙල් පහන දල්වා අපට සුභාසින්සර පතන ලෙසට පොල්තෙල් පහන දල්වමින් අපට ආශිර්වාද එකතු කර අපගේ ගරුතර මහා සංඝරත්නයට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතර පැමිණ සිටින ආරාධිත අමුත්තන් සියලු දෙනාටම නම් වශයෙන් සඳහන් නොකරට සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මෙම ස්ථානයට පැමිණ පොල්තෙල් පහන දල්වා අපටගේ ආශිර්වාදය අපට ලබා දෙන ලෙස
ගුරුවරයාගේ සුගත ඥාන අපගේ නායක ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්ව ආරාධනා කර සිටිනවා මෙතෙන්ට පැමිණ අපිට අනුශාසනයක් ඉදිරිපත් කරන ලෙස. දේවාසනයි ලැබුවා වූ පොසොන් උදාව සිළු දිනාට පොසොන් උදාවක් කියන මතක් කරමින් මේ ස්ථානයේ වඩ ඔබට වදාරන්නට යෙදුන මේ ගුරුකලේශ වික්‍රෝධාරාමාදීස්වර ජ්‍යොතිර්වේද වෛද්‍යාචාර්ය අපේ නායක මහේපාලන මහසේගේ අවසරයි. ඒ වගේම අපේ විහාරස්ථානයේ විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදියවරු ගුරුපැති වේ විමලදම් මහාමුදුරු විමලසාර මහාමුදුරු සුසී මහාමුදුරු අතුරුකරගත් ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අපේ විහාරස්ථානයේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතියේ ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා අතුරුකරගත් ඒ පින්තුල්ලා ඒ වගේම මේ පොසොන් කලාපය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පොසොන් කලාපය දෙවන වරට සංවිධානය කරන්නට බොහොම අපකැප වෙලා දායකත්වයෙන් දරන්නට යෙදුණු සංවිධානය කරන්නට යෙදුණු තරුණ මහත්තුරු ඒ වගේම අපේ ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු කොටගත් දූපතුනි ඒ වගේම අද දිනේදී භක්ති ගීත වැඩසටහන සඳහා අපේ විහාරස්ථානයේ සම්බන්ධ වන කීදුන විනායක මහිපාලන මහසගේ දහම් පාසල ශ්‍රී නිග්‍රෝධාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ දූපතුනි ඒ වගේම අපේ උඩරගොඩ ශ්‍රී බෝධිමාර්ගාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ඇතුළු කොටගත් දූපතුනි ඒ වගේම මේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම පොසොන් කලාපය මේ විදිහට දෙවන වාට සංවිධානය කරගන්න අපේ තරුණ මහත්තුරු ගොඩාක් අපකැප වෙලා ශක්තියක් වුණා. ඒ සඳහා අපි ආරාධනාව පිළි අරගෙන අපේ විහාරස්ථානයේ බොහොම හිතයිශී ඒ වගේම හැම දෙයකම අපේ විහාරස්ථානයේ සම්බන්ධ වෙලා කටයුතු කරන අපි හඳුනන අපේ දායක පිළිතුරුලා අපේ උඩලගුන් දෙනිය ඒ වගේම මේ අවත පන්විල තැන්න මේ ප්‍රදේශයේ අපි ආරාධනා කරන්නට යෙදුන ඒ මහත්තුරු මහත්මී ඒ හැමදෙනාම ඒ වගේම අපේ දායක සභාවේ අනිකුත් පින්වතුන්ලා ඒ වගේම අද අපේ විහාරස්ථානයේ සිදු කරනු ලබන දන්සල පවත්වන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න දසුගත් මහත්මයා ඒ වගේම චන්දිමා මහත්මයා දුරකටගත් පින්වතුන්ලා හැමදෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. 2025 වර්ෂයේ තුල අපි කල්පනා කරනු ලැබුවා මේ පොසොන් උදාවත් එක්ක අපේ රටට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද වන්නට යෙදුණිය පොසොන් දවස මූලික කරගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපේ විහාරස්ථානයේ තරුණ පිරිසත් එක්ක අපි කතා කරලා ඒ අයට මතක් කරලා ගිය අවුරුද්දේ සිද්ධ කරන්නට යෙදුන මේ පොසොන් කලාපය මෙවර සිද්ධ කරන්න හැටියට අපි මතක් කරා. ඉතින් බොහොම ඕනෑකමකින් බොහොම මහන්සියක් අරගෙන මේ පොසොන් කලාපය සංවිධානය කරන්න සකස් කරන්න විශාල වශයෙන් අපකේතු වෙලා ශක්තියක් පනත යෙදුණා. ඒ අනුව මේ සියලු කටයුතු සංවිධානය කරලා අපේ දහම් පාසල් මට්ටමිනුත් අපේ යවට මේ ප්‍රදේශයේ තියෙන දහම් පාසල් වලට අපි පිළිබඳව මතක් කරලා භක්ති ගීත වැඩසටහනකුත් මේ පොසොන් උදාවත් එක්ක සිද්ධ කරන්න අපි කටයුතු සංවිධානය කළා. ඒ අපේ තියෙන ඒ විශේෂ අරමුණ තමයි උදාලම්මන ප්‍රීතිය මේ ප්‍රදේශ වාසීන් ඇති කරලන්න අපි මේ පොසොන් කලාපය මේ වැඩසටහන සිද්ධ කරන්න තමයි මේ කායන අරමුණ බවට පත් වුනේ. ඉතින් මේ තුළ අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇදීට අපි ගොඩාක් සතුටට සන්තෝෂයට පත් වෙන අපේ තරුණ පිරිස, ඒ වගේ අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ඒ හැමදෙනාම එකරස් වෙලා මේ පොසොන් කලාපය මේ විදිහට සකස් කරගන්න විශාල ශක්තියක් වෙලා කටයුතු කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ දායක සභාවේ පින්නතුල්ලා
ඒ අයට කරන්න පුළුවන් ශක්තියක් වෙයි නම් ඒ සියලු දේට ශක්තියක් වෙමින් පෙරේකම්තුමා ඒ වගේම අපේ බාහනාගාරිකතුමා ඇතුළු කරගත් ආයත සභාවේ ඒ පින්නතුල්ලා පැත්තකින් ඉඳලා එයාට මහා ශක්තියක් දෙමින් කටයුතු කරන්න එයාය අධිෂ්ඨාන කරගත්තා. ඒ විදිහට තමයි අපේ වැඩපිළිවෙල අපි සංවිධානය කරගෙන සදහැවතුන්ට විදේශ වාසී පින්නතුල්ලාට මේ පොසොන් කලාපය නමින් යම් යම් අංග ඉදිරිපත් කරමින් සකස් කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයට ඒ සිළු දේවල් සකස් කරලා වැඳ පුදා ගන්න ඒ වගේම බලන්න දැක ගන්න ඕනෑ කරන ආකාරයට මේ සියලු දේවල් සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව මේ අවස්ථාවට සම්බන්ධ වන්නට යෙදුණු අපේ නායක මාහිමිපාණන් වහන්සේට ගුරුදැලේ ශ්‍රී ග්‍රෝධාරාමාධිපති නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම උන්වහන්සේගේ මඟ පින්වීම ඇතුව මේ අවස්ථාවට සම්බන්ධ වන්නට යෙදුණු ඒ දහම් පාසල ආචාර්ය මණ්ඩල දූපතුන් ඒ වගේම අපේ උඩලගම්දෙණිය දහම් පාසලේ ආචාර්ය මණ්ඩල දූපතුන් ඒ වගේම අපේ ආරාධනාව පිළිඅරගෙන මේ ස්ථානයට සම්බන්ධ වන්නට යෙදුණු අපේ ශක්තියක් වෙන්න ආපු ඒ වගේම අපේ සියලු දේට නිතර සම්බන්ධ වෙන ආරාධිත අපේ මහත්මී ඒ වගේම අපේ දායක සභාවේ පින්තුල්ලා ඇතුළු කොටගත් ආය වගේම අපේ දහම් පාසලේ දූ දරුවන් ඇතුළු කොටගත් සම්බන්ධ වන්නට යෙදුණු සියලු දෙනාට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාට බොහෝමත්ම අලංකාරමත් ඔබ දෙකොම් කළු අන්දමේ මේ පොසොන් කුදාවත් එක්ක ශිපුණි වරදනාරාම පොසොන් කලාපයේ ඔබට දායාද කරන්න සියලු කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. ඒ නිසා මම දුෂ්කර මාර්ගිකුත් තියෙනවා මේ සඳහා යන්න. ඒ වගේම මේ කටයුතු අපි ඉදිරියට පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ ඒකයි ඉක්මනින් වෙස්ලා අවසන් කරන්න ඕනේ. ඒ සියල්ල දැක බලා ගන්න ඕනේ නිසා ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන බොහෝ පරිස්සමින් යන්න කියලා අපි මතක් කරමින් සියලු දෙනාට සම්බන්ධ වන කියන සියලුම දෙනා තුන්වන්ගේ ආශිර්වාදයේ ඒ වගේම දෙවියන්ගේ දේව ආරක්ෂාව ජයශ්‍රී මා බෝසතුන්ගේ ජයශ්‍රී බෝස් ආම්දුරන්ගේ ආශිර්වාදයේ දන්දා ආම්දුරන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඉදිරියට පවත්වන යන මේ දහම් පාසල් වැඩසටහන, භක්ති ගීත වැඩසටහන, ඒ වගේම අපේ තරුණ පිරිස සිද්ධ කරගෙන යන මේ පොසොන් කලාපයේ සිළු වැඩ කටයුතු, ඒ වගේම දන්සලේ සිළු වැඩ කටයුතු සත්කාරයෙන් සාර්ථකමත් භාවයට පත් වෙත්වා කියන මේ ප්‍රාර්ථනාව කරමින් මේ ඉදිරි වැඩ කටයුතු සඳහා මේ අවස්ථාව ලබා දෙනවා. හැම දිනම පිළිවසක්